ඔයා අද ඔෆිස් එකේ ඔයාගේ ඩෙස්ක් එක ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටියට ඔයාගේ ඇස් වලට මුකුත් පේන්නේ නෑ නේද? ඔයාගේ ඇඟ ඇතුලේ පපුව හරිය මහා ලොකු ගින්නක් පත් වෙනවා. ඔයාගේ ඔළුවට එන්නේ එකම එක ප්‍රශ්නයයි. ඇයි එයා මාව දාලා ගියේ? මම කොහොමද එයා නැතුව ජීවත් වෙන්නේ? ඔයාට වැඩ කරන්න බෑ. ඔයාගේ ෆෝකස් එක බිඳුවයි. ඔයා නිකන් හුස්ම ගන්න මලමිනියක් වගේ අද වැඩට ඇවිත් ඉන්නේ. හැබැයි මට සමා වෙන්න අද ඔයාට මේ තිත්ත ඇත්ත කියනවට. ඔයා මේ විදිහට ඔයාගේ හදවතේ තියෙන ප්‍රශ්න නිසා අඬ ඔයාගේ වැඩ ටික අතපසු කරන හැම තප්පරයකදීම මේ තරංගකාරී සමාජයේ වෙන කවුරු හරි කෙනෙක් ඔයාගේ තැන ගන්න ලෑස්ති වෙනවා. ඔයාගේ බොස්ට, ඔයාගේ තරඟකරුවන්ට, මේ සමාජයට ඔයාගේ කඳුළු වලින් කිසිම වැඩක් නැහැ. ඔයා කෙනෙක්ට ආදරය කරලා පෙරදුනා කියලා මේ ලෝකේ කැරකෙන එක නවතින්නේ නැහැ. ඔයා අඬ ඉන්නකොට ලෝකේ ඔයාව පාගගෙන ඉස්සරහට යනවා. ආදරයක් නැති වුනහම ගොඩක් අය කරන්නේ තමන්ගේ මුළු ජීවිතේම, තමන්ගේ රස්සාව, තමන්ගේ බිස්නස් එක මේ ඔක්කොම ඒ කඳුළු ගඟට දාලා විනාශ කරගන්න එක. හැබැයි ඩාර්ක් සයිකොලොජි දන්න බලවත් මානසිකත්වයක් තියෙන මිනිස්සු කවදාවත් එහෙම කරන්නේ නැහැ. එයාලා දන්නවා හදවතයි මොළයයි වෙන් කරලා තියන්න. එයාලා දන්නවා තමන්ගේ හදවතින් ගලන ලේ වලින් තමන්ගේ සාර්ථකත්වයේ අත්විවරම ලියන්න. අද මම මේ වීඩියෝ එකකින් ඔයාට දෙන්න යන්නේ අන්නේ සුපිරි බලය. ඔයාගේ ආදරය නැති වුණාම ඒක ඔයාගේ වෘත්තීය ජීවිතයට පොඩ්ඩක්වත් බලපාන්නේ නැතුව තියාගන්න. ඒ විතරක් නෙමෙයි, ඒ වේදනාවම පාවිච්චි කරලා ඔයාගේ ඔෆිස් එකේ, ඔයාගේ ෆීල්ඩ් එකේ ඉන්න දක්ෂතම කෙනා බවට පත් වෙන මනෝවිද්‍යාත්මක රහස් 7ක් අද මම ඔයාට කියලා දෙනවා. මේ විනාඩි කිහිපය මට දෙන්න. ඔයාගේ කඳුළු ටික පිහදා ගන්න. අදින් පස්සේ ඔයා විරහව නිසා වැටෙන කෙනෙක් නෙමෙයි. ඔයා ඒකෙන් නැගිටින කෙනෙක්. අපි යමුයේ බලය ලබා ගන්න අඳුරු රහස් ලෝකයට. හරි, අපි පටන් ගමු පළවෙනි රහසෙන්. විද්‍යාඥයෝ, දක්ෂ නායකයෝ සහ හමුදා නිලධාරීන් පාවිච්චි කරන මනෝවිද්‍යාවේ තියෙන ප්‍රබලම ට්‍රික් එකක් තමයි කම්පාර්ට්මන්ටලයිසේෂන් කියලා කියන්නේ. සරලව කිව්වොත් ඒක හරියට ඔයාගේ මොළය ඇතුලේ වෙන වෙනම කාමර හදනවා වගේ වැඩක්. ඔයාගේ පෞද්ගලික ජීවිතේ එක කාමරයක්, ඔයාගේ වෘත්තීය ජීවිතේ තව කාමරයක්. සාමාන්‍ය මිනිස්සු කරන්නේ මේ කාමර දෙකේ දොරවල් ඇරලා දාන එක. එතකොට ගෙදර තියෙන ප්‍රශ්න ඔෆිස් එකට එනවා. ඔෆිස් එකේ ප්‍රශ්න ගෙදරට එනවා. හැබැයි අද ඉඳන් ඔයා පුරුදු වෙන්න ඕන ඔයාගේ මොළය ඇතුළේ යකඩ පවුරක් ගොඩනගන්න. ඔයා ගෙදර ඉන්නකොට අඬන්න, බිම පෙරලිලා අඬන්න, දුක් වෙන්න. හැබැයි ඔයා උදේට ලෑස්ති වෙලා ඔයාගේ ඔෆිස් එකේ දොරෙන් ඇතුල් වෙන තප්පරේදී අර ආදරෙන් පෙරදුණු දුර්වල මනුස්සයා එළිය මැරෙන්න ඕනේ. ඔෆිස් එක ඇතුළට යන්නේ ආදරවන්තයෙක් නෙවෙයි, යන්ත්‍රයක්. ඔයා ඔයාගේ ඩෙස්ක් එකේ වාඩි වුණාම ඔයා ඔයාටම කියාගන්න, මෙතන මට හදවතක් නැහැ. මෙතන තියෙන්නේ මගේ මොළයයි, මගේ ටාගට් එකයි විතරයි. එළියේ තියෙන කිසිම කුණාටුවකට මේ යකඩ පවුර කඩන්න බෑ. මේක එක දවසින් කරන්න බෑ. හැබැයි ඔයා හැමදාම ඔෆිස් දොරෙන් ඇතුල් වෙද්දී මේක හිතින් මවා ගන්න. ටික දවසක් යද්දී ඔයාටම පුදුම හිතෙයි ඔයා වැඩ කරන වෙලාවට ඔයාට ඒ ප්‍රශ්නය තප්පරයකටවත් මතක් වෙන්නේ නැහැ කියලා. ඔයාගේ වේදනාවට සීමාවක් දාන්න. ඒක හැම තැනම අරන් යන්න එපා. දෙවැනි රහස. මේක ඔයාගේ වෘත්තීය ජීවිතයේ ආරක්ෂාවට අතිශයින්ම වැදගත්. අපිට ප්‍රශ්නයක් ආවම අපිට ඕන කාට හරි එක කියන්න. විශේෂයෙන්ම ඔෆිස් එකේ ඉන්න යාළුවන්ට, අපිත් එක්ක එකට වැඩ කරන අයට අපේ දුක කියන්න අපි පෙළඹෙනවා. අනේ මාව එයා දාලා ගියා, මට වැඩ කරගන්නත් බෑ බං කියලා ඔයා එයාලට කියනවා. කවදාවත් ඔයාගේ පෞද්ගලික දුර්වලතාවය වෘත්තීය ලෝකේ කාටවත් කියන්න එපා. මොකද මේ සමාජයේ හැමෝම ඔයාගේ හොඳම යාළුවෝ නෙමෙයි. ඔෆිස් එක කියන්නේ එකිනෙකා තරඟ කරන අවස්ථාව ආවොත් අනිත් කෙනාව කපලා ඉස්සරහට යන තැන. සත්ත්ව ලෝකෙ දිහා බලන්න. තුවාල වෙලා ලේ ගලන සතෙක්ව දැක්කම අනිත් සත්තුන්ට අනුකම්පා කරන්නේ නැහැ. උන් කරන්නේ ඒ සතාව දඩයම් කරන එක. ඔයා ඔයාගේ වේදනාව ඔෆිස් එකේ අයට කිව්වොත් එයාලා එවෙලට අනුකම්පා කරයි. හැබැයි ප්‍රොමෝෂන් එකක් දෙන වෙලාවට, වැදගත් ප්‍රොජෙක්ට් එකක් දෙන වෙලාවට බොස් හිතන්නේ මොකද්ද? අපෝ මෙයා දැන් ඉන්නේ මානසිකව වැටිලා. මෙයාට මේක දෙන්න බෑ. මෙයා වැඩේ අවුල් කරයි. ඔයාගේ තරඟකරුවෝ ඔයාගේ දුර්වලතාවය පාවිච්චි කරලා ඔයාව පල්ලෙහාට දානවා. ඒ නිසා අද ඉඳන් පාවිච්චි කරන්න the silence protocol. ඔයාගේ ඇතුළේ ගිනි කන්දක් පිපිරුණත්
ඔෆිස් එකේ අය අහද්දි කොහොමද ජීවිතය කියලා හිනා වෙලා කියන්න මාරම සුපේ වැඩ ටික නියමෙට යනවා කියලා. ඔයාගේ දුක කියන්න ඕන නම් ඒකට ඔෆිස් එකෙන් පිට ඉන්න ඔයා විශ්වාස කරන තනි යාළුවෙක්ව පාවිච්චි කරන්න. වෘත්තීය ලෝකයේදී ඔයාගේ කඳුළු කියන්නේ අනිත් අයට ඔයාව කපන්න තියෙන හොඳම ආයුධය. ඒ ආයුධය එයාලගේ අතට දෙන්න එපා. තුන්වෙනි රහස. ඔයාට නිහඬව ඉඳලා විතරක් මදි. ඔයාගේ හැසිරීමත් පාලනය කරන්න වෙනවා. විශේෂයෙන්ම විරහාවක් ආවම මිනිස්සුන්ගේ රූපය ඇඳුම් පැළඳුම් සවුත් වෙනවා. රැවුල වවලා කොණ්ඩේ අවුල් කරගෙන නිදි මරපු ඇස් එක්ක තමයි ඔෆිස් එන්නේ. මේකෙන් ඔයා මුළු ලෝකෙටම කියනවා මම පරාදයි කියලා. ඩාර්ක් සයිකොලොජි වල තියෙනවා the mask of sanity. ඒ කියන්නේ සිහිබුද්ධියේ වෙස්මුහුණ කියලා සංකල්පයක්. ඒ කියන්නේ ඔයා ඇතුළතින් කොච්චර විනාශ වෙලා හිටියත් පිටතින් ලෝකෙට පෙන්වන්න කිසිම දෙයක් නොවුණු අතිශය සාර්ථක ශක්තිමත් මනුස්සයෙක්ගේ පෙනුමක්. අද ඉඳන් ඔයා අඬලා ඉදිමිච්ච ඇස් අරගෙන ඔෆිස් යන්න එපා. වෙනදටත් වඩා හොඳට ඇඳගන්න. වෙනදටත් වඩා පිරිසිදුවට ලස්සනට ෆ්‍රෙෂ් එකේ වැඩට යන්න. ඔයාගේ ඇවිදින විදිහ, ඔයාගේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න විදිහ මේ හැමදේම වෙනස් කරන්න. ඔයා මේ වෙස්මුහුණ දාගත්තම අනිත් මිනිස්සු ඔයා දිහා බලලා හිතනවා මූට කිසි ප්‍රශ්නයක් නැහැ වගේ. මූ මාර වැඩෙක් නේ කියලා. මේකේ තියෙන ලස්සනම දේ මොකද්ද දන්නවද? ඔයා බොරුවට හරි මේ ශක්තිමත් වෙස්මුහුණ දාගෙන කෙලින් හිටගෙන ඉන්නකොට විද්‍යාත්මකව ඔයාගේ මොළය රැවටෙනවා. මොළයට දැනෙනවා මම මෙච්චර හොඳට ඉන්නවා කියන්නේ මට ඇත්තටම ප්‍රශ්නයක් නෑ කියලා. ඔයාගේ ශරීර භාෂාවෙන් ඔයාගේ මානසිකත්වයත් සුවපත් වෙන්න පටන් ගන්නවා. වෙස් මුහුණ දාගන්න. ලෝකෙට පේන්න දුක් විඳින්න එපා. හතරවෙනි රහස. මේක තමයි ඔයාව සාමාන්‍ය මිනිස්සෙක්ගේ ඉඳලා ලෙජන්ඩ් කෙනෙක් දක්වා උස්සලා දෙන රහස. ඔයාගේ ඇඟ ඇතුලේ දැන් තියෙන පුදුම වේදනාවක්. ඒකත් එක්කම තරහක්. පාවා දීමක් ගැන හැඟීමක් තියෙනවා නේද? ගොඩක් අය කරන්නේ මේ වේදනාව පාවිච්චි කරලා තමන්ව විනාශ කරගන්න එක. හැබැයි බුද්ධිමත් මිනිස්සයා මේ වේදනාව පාවිච්චි කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදිහකට. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා මේකට කියනවා සබ්ලිමේෂන් කියලා. ඒ කියන්නේ ඔයාගේ ඇතුලේ තියෙන ඍණාත්මක අඳුරු ශක්තිය අරගෙන ඒක ඔයාගේ සාර්ථකත්වයේ ඉන්ධන බවට පත් කරගන්න එක. මම මේකට කියන්නේ පලිගැනීමේ යන්ත්‍රය කියලා. හැබැයි මේ පලිගැනීම කියන්නේ අර මනුස්සයාට ගහන එකවත් බනින එකවත් නෙවෙයි. නියම පලිගැනීම කියන්නේ මහා දැවැන්ත සාර්ථකත්වයක්. ඔයාට දැනෙනේ තරහව ඒ දුක හොයා එකතු කරන්න. ඒක ගුලියක් වගේ හදාගන්න. ඊට පස්සේ ශක්තිය පාවිච්චි කරලා ඔයාගේ වැඩ ටික කරන්න. වෙනදා පැය 8ක් වැඩ කරපු ඔයා අද ඉඳන් පැය 12ක් වැඩ කරන්න. අලුත් ස්කිල්ස් ඉගෙන ගන්න. අමාරු ප්‍රොජෙක්ට් බාර ගන්න. ඔයාගේ තරහව සම්පූර්ණයෙන්ම වත් කරන්න ඔයාගේ කැරියර් එකට. ඔයාගේ වේදනාව කියන්නේ න්‍යෂ්ටික බෝම්බයක් වගේ ශක්තියක්. ඒකෙන් ඔයාට ඔයාව විනාශ කරගන්නත් පුළුවන්. මුළු ලෝකෙතම එළිය දෙන බලාගාරයක් හදන්නත් පුළුවන්. අර මනුස්සයා ඔයාට දුන්නේ ගින්දරෙන් ඔයාගේ අධිරාජ්‍යය ගොඩනගා ගන්න. එදාට යාට තේරෙයි එයා දැරලා ගිහින් තියෙන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ව නෙවෙයි රජෙක්ව රැජිනක්ව කියලා. පස්වෙනි රහස. ඇයි ඔයාට දැන් වැඩක් කරගන්න බැරුව මෙච්චර දුක හිතෙන්නේ? මොකද මෙච්චර කල් ඔයාගේ අනන්‍යතාවය හැදිලා තිබුණේ අර මනුස්සයා වටා. ඔයා හිතන් හිටියේ මම අහවලාගේ පෙම්වතා පෙම්වතිය කියලා. ඉතින් අර මනුස්සයා ගියාම ඔයාගේ අනන්‍යතාවයත් මැරලා ගියා. ඔයාට දැන් ඔයා කවුද කියලා හොයා ගන්න බෑ. ඔයාගේ වෘත්තීය ජීවිතේ බේරගන්න නම් ඔයා අදම ඔයාගේ අනන්‍යතාවය මාරු කරන්න ඕනේ. ඔයාගේ ආත්ම වටිනාකම කවදාවත් වෙන මනුස්සයෙක්ගේ ආදරයක් මත රඳවන්න එපා. අද ඉඳන් ඔයා විශ්වාස කරන්න පටන් ගන්න. ඔයාගේ වටිනාකම තියෙන්නේ ඔයාගේ වැඩ සහ ඔයාගේ දක්ෂතා මත කියලා. ඔයා කණ්ණාඩි ඉස්සරහට ගිහින් කියන්න මම අඬන පෙම්වතෙක් නෙවෙයි. මම මේ ෆීල්ඩ් එකේ ඉන්න දක්ෂම ඉංජිනේරුවා. මම දක්ෂම ග්‍රැෆික් ඩිසයිනර්. මම තමයි ඊළඟ මැනේජර්. ඔයාගේ සම්පූර්ණ අභිමානය ඔයාගේ රස්සාවට සහ අරමුණට ගැට ගහ ගන්න. එතකොට කවුරු දාලා ගියත් ඔයාගේ අත්තිවාරම හෙල්ලෙන්නේ නැහැ. මොකද ඔයාගේ අනන්‍යතාවය තියෙන්නේ ඔයාගේ අතේ මිසක් වෙන කෙනෙක්ගේ අතේ නෙවෙයි. ඔයා ආදරවන්තයෙක් නෙවෙයි. ඔයා නිර්මාණකරුවෙක්. 6 වෙනි රහසය. මනෝවිද්‍යාත්මකව බැලුවොත් ආදරය කරනකොට අපේ මොළයට නොමිලේම ඩෝපමීන් සතුට දෙන හෝමෝනය ලැබෙනවා.
එයාගේ මැසේජ් එකක් ආවම එයා එක කතා කළාම මේ ඩෝපමීන් ශ්‍රාවය වෙනවා. හැබැයි එයා දාලා ගියාම ඒ ඩෝපමීන් එන එක එකපාරටම නවතිනවා. ඒක හරියට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්ට ඒක නැති වුණාම හැදෙන පිස්සුව වගේ. ඔයාට වැඩ කරන්න බැරි ඒ නිසයි. මොළයට ඩෝපමීන් නැහැ. අපි දැන් කරන්න යන්නේ මේ සිස්ටම් එක හැක් කරන එක. අපි මොළයට අලුත් විදිහකට ඩෝපමීන් දෙන්න හදන්නේ. මේකට කියන්නේ මයික්‍රෝ වින්ස්. ඒ කියන්නේ කුඩා ජයග්‍රහණ කියලා. ඔයා ඔෆිස් එකට ගියාම එකපාරටම ලොකු වැඩක් කරන්න යන්න එපා. එතකොට කම්මැලි හිතෙනවා. ඔයාගේ දවසේ තියෙන වැඩ පුංචි පුංචි කෑලි වලට කඩන්න. පළවෙනි එක ඊමේල් 5කට රිප්ලයි කරනවා. දෙවෙනි එක මේ රිපෝට් එකේ පිටුවක් ටයිප් කරනවා. තුන්වෙනි එක මේ කෝල් එක ගන්නවා. මේ වගේ පුංචි ටාස් ලිස්ට් එකක් හදලා එකින් එක ඉවර කරන්න. එක වැඩක් ඉවර කරලා එක කපලා දානකොට වාගේ මොළයට ඩෝපමීන් ටිකක් ලැබෙනවා. ආයෙත් වැඩක් ඉවර කළාම ආයෙත් ඩෝපමීන් ලැබෙනවා. ටික වෙලාවක් යද්දී වාගේ මොළේ අර ආදරෙන් ලැබුණු ඩෝපමීන් වෙනුවට වැඩ කිරීමෙන් ලැබෙන ඩෝපමීන් වලට ඇබ්බැහි වෙනවා. ඔයාට නොදැනීම ඔයා මාර විදිහට වැඩ කරන ප්‍රොඩක්ටිව් මිනිස්සෙක් වෙනවා. අර පරණ වේදනාව අමතක වෙලා යනවා. 7 නිසා අවසාන රහස. මේක තමයි ඔයාගේ කතාවේ අවසාන ඉලක්කය. ඔයා මම මේ කිව්ව රහස් 6ම පාවිච්චි කළාම ඔයා ළඟා වෙනවා මනෝවිද්‍යාවේ තියෙන ඉහළම තලයකට. ඒකට කියන්නේ කිසිවෙකුට ස්පර්ශ කළ නොහැකි තත්වය. ඔයා දැන් දන්නවා ලෝකේ දරුණුම වේදනාව දරා ගන්න විදිහ. ඔයා දන්නවා මේ වේදනාව ශක්තියක් කරගන්න විදිහ. දැන් ඔයාට ඔෆිස් එකේ මොන ප්‍රශ්නාවක් බොස් බැන්නත් ප්‍රොජෙක්ට් එකක් ෆේල් වුණත් සල්ලි නැති වුණත් ඔයාගේ කිසිම දෙයකට සැලෙන්නේ නැහැ. මොකද ඔයා හිතනවා මගේ පණ වගේ හිටපු මිනිස්සයා මාව දාලා ගිය වෙලාවෙත් මම නොවැටි හිටියානම් මේ ඔෆිස් එකේ තියෙන පොඩි ප්‍රශ්න මට කජු කනවා වගේ වැඩක් කියලා. ඔයාට ඒ සුපර් පවර් එක ලැබෙනවා. ඔයා වැඩ කරන්න කිසිම බයක් නැතුව ඔයා ගන්න තීරණ හරිම නිර්භීතයි. ඔයාගේ මේ වෙනස් වීම ඔයාගේ මේ විශ්වාසය දකිනකොට ඔයාගේ බොස්ට ඔයාගේ වටේ ඉන්න මිනිස්සුන්ට පුදුම හිතෙනවා. එයාලා බලනවා මෙයාට මොකද වුනේ? මෙයා දැන් මාර පවර්ෆුල් චරිතයක් නේ කියලා. ඔයාව දාලා ගියපු කෙනා ඔයාව විනාශ කළේ නැහැ. එයා ඔයාව කිසිම කෙනෙක්ට නවත්තන්න බැරි අදෘශ්‍යමාන බලවේගයක් බවට පත් කරා. අන්න ඒ தත්ත්වයට එනකම් වාගේ ගමන නවත්තන්න එපා. ඉතින් යාළුවනේ අද අපි කතා කළේ හදවත කැඩුණු වෙලාවක රස්සාව සහ අනාගතය බේරගන්න රහස් 7ක්. ආදරේ කියන්නේ ජීවිතේ එක කොටසක් විතරයි. හැබැයි වාගේ කරියර් එක වාගේ අනාගතය කියන්නේ වාගේ මුළු ජීවිතයමයි. කවුරු හරි කෙනෙක් වාව ප්‍රතික්ෂේප කළා කියලා ඔයා ඔයාගේ මුළු ජීවිතේම ප්‍රතික්ෂේප කරගන්න එපා. හොඳම පරිගැනීම මොකක්ද දන්නවද? එයාට මැසේජ් කරලා බනින එක නෙමෙයි. තව අවුරුදු 2කින් එයාට කවදාවත් ළඟා වෙන්න බැරි තරම් ඉහළ තැනකට ඔයා ඔයාගේ වෘත්තීය ජීවිතෙන් ගිහින් ඉන්න එක. එදාට එයා දුක් වෙයි. එයාගේ ජීවිතෙන් යාලා නැති වුණේ කාවද කියලා. අද ඉඳන් කඳුළු බෙදා ගන්න. ලැප්ටොප් එක දිහා බලන්න. ඔයාගේ වැඩේ පටන් ගන්න. මේ වීඩියෝ එකෙන් ඔයාගේ ඇතුළේ නිදාගෙන හිටපු යෝධයා ඇහැරුණා නම් මම මගේ අනාගතය ගොඩනගනවා කියලා ඔයා තීරණය කළා නම් පහලින් අන්ස්ටොපබල් කියලා කමෙන්ට් එකක් දාන්න. මම බලනවා කී දෙනෙක් තමන්ගේ වේදනාව සාර්ථකත්වයක් කරගන්න ලෑස්තිද කියලා. මේ වගේ ජීවිතේ දිනන අඳුරු මනෝවිද්‍යා රහස් ඉගෙන ගන්න මගේ channel එක subscribe කරන්න. ඔයාගේ යාළුවෙක් අදත් විරහව නිසා රස්සාව කරගන්න බැරුව ඉන්නවා නම් මේ වීඩියෝ එක එයාට යවන්න. ආඩම්බරෙන් බලවත්ව නැගිටින්න. ජය වේවා.